Siri Dalaga TV. ගඟුරක් විලස සැනසුම ගලනා මොහොතේ සුවඳක් දිදී සිත තැවටේ නැත ශෝකේ පැහැපත් දිවි මකට දෙනමු ආලෝකේ භගවත් බුදු සරණමයි මට මේ ලෝකේ භගවත් බුදු සරණමයි මට ලෝකේ පැතුමක් හදේ රැවුදේ සොඳුරුයේ සිහිනේ සිසිලක් දැනේ ඇවිදින ලෙස හඳපානේ නිවනක් මට ලැබෙන තා අඳුරක් නෑනේ භගවත් බුදු සරණමය මට සුබ සහනේ වෙහසක් කොයිද පිල්තිය පැස සිටින විට දහසක් එලිකුමට තිරුණකි අහසකට පහසක් ලැබේ නම් සැනසිලි දෙන සිතට භගවත් බුදු සරණමය ඇති සැපය මට නම් ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛා
සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා දට්ඨානහ වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සත්තින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතබ්බං ඉමිදිරි උදෑසන අපි කෙටියෙන් බුද්ධ වන්දනාව කළා මේ සකස් ගෙන පූජා කරනවා වූ ඖෂධීය කැඳ පූජාව ඒ වගේම සුවඳ තෙලින් දැල්වා වූ මහා ආලෝක පූජාව සුන්තුම් පූජාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරගනිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ භවිසෝ අනුත්තරෝ පුරිස ධම්මසායති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාභාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝහි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යයංචම්කාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගදා ඒස භගවතෝ සාවක සංඝෝ ආරුණේයෝ පාවුණේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේන්දියං සබ්බං සබ්බඨානේ සුපදිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකදං සදා සාදුකාරයා මේ විදිහට කියන්නේ නිවේදයාමි සම්බුද්ධං නිවේදයාමි සම්බුද්ධරාගම් මහානුනිං විරාගම්මහාමුනි විමන්තයාමි සුගතං විමන්තයාමි සුගතං ලෝකජෙට්ටන්නරා සභං ලෝකජෙට්ටන්නරා සභං අනසාරප්පතිත්තේන ගනසාරප්පතිත්තේන ඒපේන තම දන්සිනා ඒපේන තම දන්සිනා ලෝකදීපං සම්බුද්ධං ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා අනන්ත ගුණ ගන්ධිනා අංගන්දේන සුගන්ධිනවං ගන්ධේන පූජයාමි තථාගතං පූජයාමි අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ උන්නෝදකම් පරිකප්පිතං උන්නෝදකම් පරිකප්පිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය හාතු මුත්තමං පතිගන්වාතු අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ ආනියම් පරිකප්පිතං ආනියම් පරිකප්පිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය ගන්හාතු මුත්තමං පතිගන්වාතු අදිවාසේතුනෝ බන්තේ අදිවාසේතුනෝ බන්තේ යාගුපානියම් පරිකප්පිතං යාගුපානියම් පරිකප්පිතං අනුකම්පං උපාදාය අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං පතිගන්හාතු ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා පුඤ්ඤ කම්මේන ආවේ බාල සමාගමෝ ආවේ බාල සමාගමෝ හෝතු සදං සමාගමෝ
යාව නිපාන පත්තියා මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ආයේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්ඡයං කම මේ භන්තේ පඤ්ඤ තථාගත අච්ඡයං කම මේ ධම්ම සම්දිට්ඨික කාලික අච්ඡයං කම මේ සංඝ සතිපන්න අනුත්තර ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හැමදෙනාම අද දින 2026 දුරුතුපුර 15ක් බොහෝ දිනේදී මේ රටේ රාජධානී 10ක් පුරාවට පැවත පැතිරා ඒ පුරාතන සිරිත් ක්‍රමවේදය නැවත මේ ධරණී තලයේ තුල දන්ත හේමමාලා කිරවැල්ලේ පින්උල්පත දාඨා සඳුන් මාලිගයේදී බුදුරජාණන් වහන්සේ උදෙසා රාජ භෝජන පූජාවක් ආරම්භ කරමින් පෙර රජ දවස පැවති ඒ චිරාගත සම්ප්‍රදායනුකූලව දන්ත කුමරු හේමමාලා මුතුන් මිත්තන්ගෙන් ආරම්භව එන අනතුරුව රාජධානී 10ක් පුරාවට මේ රටේ සප්ත අඩවියේම හට ගන්නා වූ භවභෝග ඒක රාශී වීමෙන් රජු විසින් එම නැතිනම් රජ පවුල විසින් වසරේ ආරම්භක දුරුතු මාසයේදී ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානවයි කියා සිතා උන්වහන්සේගේ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා කළ රාජ භෝජන පූජාව සියවස් එකහමාරකට පමණ පසුව නැවත දාඨා සඳුන් මාලිගය තුල ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. මේට හේතුවක් විදිහට මේ රටේ දස රාජ ධර්මයෙන් පංචශීල ප්‍රතිපත්තියෙන් උපෝසතය රකිමින් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට පෙර රජදරුවන් ඒ මහා සම්මතයේ උරුමකම වේදය ලෞතර බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය කරගනිමින් මේ රට දැහැමිව පාලනය කිරීමට ඒ රාජාභිෂේක ලැබුවා වූ මහරජෙක් හැඩෙස මහ ජනතාවට නායකත්වයේ දීමට බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ තම හිස මත තබා ස්වර්ණාභිෂේකය කළ යම් රජෙක් වේද ඒ මේ දැහැමි දස රාජ ධර්මයට පංචශීල ප්‍රතිපත්තියට උපෝසතය ආරක්ෂා කරගෙන සියලු ජනයාට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අවිහිංසාවාදී ධර්මය තුල කටයුතු කරමින් ඉපදෙන මැරෙන අතර කාලය තුල තිබෙනා වූ මේ කටුක බව එවාගෙම සසරේ තිබෙනා වූ මහා බය ඒ භයංකාර වූ ඝෝර සසරෙන් එතර වන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා තුල කටයුතු කර මරණින් මතු ඒ තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්නට පාර කිව්වා වූ මඟ කියා දුන්නා වූ දැහැමි රාජ්‍ය පාලනය අපට අහිමි වීමත් සමග මම්මුලා වූ ජාතියකට මඟ කියා දෙන්නට වාමදලදා වහන්සේ වෙනුවෙන් පෙර රජ සිරිත නැවත මේ මහ පොළොවේ පැල කරන්නට වෙර වීර්යය යොදන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස පමණක් නොව මේ
ලෝකවාසී සියලුම ඒ ධර්මයට අනුගත එවාගේම ප්‍රඥාව, බුද්ධිය, නුවණින් විමසා කටයුතු කරන සත්‍ය අවබෝධ වන්නට තරමට අවබෝධයක් ඇති මනසින් උසස් මිනිසුන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය තුල පිහිටා කටයුතු කරන්නට වර්තමානයේ තුල පෙළ ගැසෙමින් තිබෙන මෙවන් මොහොතක අප මේ දන්ත කුමරු හේමමාලා පින්මුල්පත 18 සඳුන් මාලිගයේදී අපි අපේකම ආරක්ෂා කරගෙන අපේ පෙර රජදරුවන් කළා වූ ඒ රාජභෝජන පූජාව අද අලුයම මේ සඳුන් මාලිගාවේදී මේ ආකාරයට ආරම්භ වෙනවා. මේ ආරම්භ වීමත් සමග මේ රටට පමණක් නොව මුළු මහත් විශ්ව ධාතුවටම මුළු මහත් ලෝක ප්‍රජාවටම අපා දෙපා සිව්පා බහුපාදී සකල විද සියලු සත්‍යාගේම යහපත හිතසුව පිණිසම යාදිස්ථාන කරමින් අප මේ ආකාරයට තුන් වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා අපි දන්ත හේමමාලා කීරවැල්ල පරපුර විසින් පෙර රජ දවස රජ පවුලක් ලෙස ලෞතර බුදුරජාණන් වහන්සේට මේ ආකාරයට රාජභෝජන තබමින් මේ රටේ වසරේ මූලාරම්භය ඒ කීරවැල්ල පරපුර සතුව දළදා වහන්සේ වැඩ සිටින නිසා ඒ පරපුරට පැවරුණා වූ වගකීම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේට රාජභෝජන පූජාව තබා රජ පවුල විසින් ඉන් අනතුරුව නව වසරේ ආහාර භුක්ති විඳීමට පෙළ ගැසීම. ලෞතර බුදුරජාණන් වහන්සේට පළමුව සකස් කොට පිළියෙල කරගත්තා වූ රාජභෝජනයක් බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේට දන්ත හේමමාලා කීරවැල්ලේ පරපුර රාජධානී 10ක් පුරා පැවත අඛණ්ඩ සිරිත් ක්‍රමවේදයයි. නමුත් මෙය විවිධාකාර වූ ආක්‍රමණයන් හමුවේ කීරවැල්ලේ වරු දළදා වහන්සේ රැක ආරක්ෂා කර ගැනීමට වනගත වීමත් සමග විවිධාකාර වූ ආක්‍රමණික සිතිවිලි තුල කටයුතු කිරීම තුල එය සතර දේවාල තේවාව හා සම්මිශ්‍රණය වීමෙන් එය අලුත් සහල් මංගල්‍යයක් බවට පත් වීම වර්තමානයේ තුල සිදුවන්නේ ඉතාම ඛේදනීය තත්ත්වයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානයයි කියා සිතා උන්වහන්සේගේ දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයකට දළදා වහන්සේට මේ රටේ භවභෝග අස්වැන්න ඒක රාශී කරමින් බුද්ධ භෝග ලෙස කලකා එය රාජභෝජනයක් ලෙස පිළියෙල කොට සකස් කොට අනුභව කිරීමට සුදුසු ආකාරයට ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කිරීම රාජභෝජන පූජාවේ විශේෂයයි. එය සප්තාඩවි තැපුම් මංගල්‍යයකට සකස් කරගන්නා වූ දෙතිස් ව්‍යංජන බුද්ධ භෝග පූජාව හා සමානව කරන්නා වූ ගෞරවනීය පූජාවක්. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේට සිංහල පෙර රජ දවස දන්ත හේමමාලා කීරවැල්ලේ පරපුර විසින් අලුත් සහල් මංගල්‍යයයි ලෞතර බුදුරජාණන් වහන්සේට සහල් එකතු කර ගන්නා වූ හිරිතුරු මංගල්‍යයට දේවාලකාරයට කරන්නා වූ කාර්ය ඉටු නොකිරීම තුල එය මේ රට ආක්‍රමණය කළා වූ ආක්‍රමණික සිටවිලි තුල වාම දළදා වහන්සේට කළා වූ මේ මහානීය ක්‍රියාදාමයේ හේතුවෙන් අප කළා වූ ඒ ලෞතර බුද්ධ උපස්ථානය කාලයේ වෙලිතලාවෙන් අහිමිව තිබෙන මොහොතක නැවත ලෞතර බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේට සකල ලෝකවාසී සියලු සත්‍යයන්ගේ සාදු සිත් පෙරදැරිව සකස් කොට පිළියෙල කරගත්තා වූ රාජභෝජනයක් නව වසරේ ලෞතර බුදුන්ට පළමුව කියා සිතා අපි ආශිර්වාදයෙන් එවාගේම සියලු දෙවියන්ට අද උදෑසන 3:58ට බ්‍රහ්ම මොහොතෙන් බ්‍රහ්ම ආරාධනාව, දේව ආරාධනාව, නාග ආරාධනාව, යක්ඛ ආරාධනාව කරමින් ඝණ්ටා නාදයේ නව වතාවක් නාද කරමින් ඒ බ්‍රහ්ම ලෝකයට එවාගේම නාග දේවතාවුන් වහන්සේලාට, යක්ෂ සේනාධිපතියන් වහන්සේලාට ඇතුළු සදෙව් ලෝකවාසී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට, සක්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට, සතර වරන් දෙවි රජ දරුවන් වහන්සේලාට, විස්කම් දෙව් රජුට, රාවණ මහා රාජෝත්තමයන් වහන්සේට, එවාගේම විහෙර මාතාවට, එවාගේම මෛත්‍රී බෝසත්යන් වහන්සේට,
දුටු ගැමුණු දිව්‍ය රාජ උත්තමයන් වහන්සේට දන්ත කුමරු හේමමාලා දිව්‍ය රාජ මුතුන් මිත්තන් ඇතුළු කීරවැලි පරපුරේ දිව්‍ය ආත්මගත 67 කට්ටුවක් බණ්ඩාර 7 කට්ටුවක් මඩ්ඩාර මුතුන් මිත්තන් හට ආරාධනා කරමින් මේ ආකාරයට අපි ඒ නොයිඳුල් රාජභෝජන පූජාවට මුල පුරනු ලැබුවා. මෙය පෙර රජ දවස පැවත ආවා වූ සිරිත් ක්‍රමවේදය අපට මේ ආකාරයට කර ගැනීමට මේ මොහොතේ එයට මඟ පෙන්වීමක් ලෙස කන්දවුඩ රට රාජධානියේ මේ සියලුම ක්‍රියාදාමයන් ක්‍රියාපිළිවෙත කරගෙන ආවා වූ අඛණ්ඩ අවිච්ඡින්න වූ ඒ ක්‍රමවේදය බුද්ධ ආදාහන මළුවේ ආරම්භයි කන්දවුඩ රට රාජධානියෙන් අවසන් වුණ මේ චිරාගත සම්ප්‍රදාය නැවත මේ මහ පොළොවේ පැලකොට මේ මහ පොළොවේ පයගසන නූපන් අනාගත දරු පරම්පරාවේ යහපත හිතසුව පිණිස පැවතීමට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ විශ්ව ධාතුව තුල පවතින තාක්කල් ඒ යහපත් මානසිකත්වයෙන් යුත් යහපත් ගුණ සුවඳ හඳුනන නැන ගුණවත් ඒ ධර්මානුකූල දිවිපෙවතකට හිත කැමැති මිනිසින් තුලින් මේ ලෝකයට අයහපතක් සිදුවන්නේම නැහැ. ඒ අයහපතක් සිදු නොවන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ ගිය, තෙරුවන් සරණ ගිය උතුම් හදවත් ඇති ඒ ගති පුරුදු ප්‍රගුණ කළ උතුම් මිනිසුන්ගේ ඒ සුවඳවත් වූ ගමන් මඟ තුල ඔවුන් මේ ලෝකයට යහපතක්ම කරන්නේය. ඒ යහපත තුල ලෝකේ යහපත රඳා පවතින්නේය. ඒ ලෝකේ යහපත රඳා පැවතීමට ලෝක පාලනයට අනුගත වුණා වූ දේව ආශිර්වාදයේ තුල පාලනයට අනුගත වූ ලෝක පාලකයන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත රාජ්‍ය පාලනයකට අනුගත වන්නේ එවැනි පාලනයක් තුළ ලෝකයේ යහපත හිතසුව පිණිස පවතින්නේ මේ ආකාරයට දස රාජ ධර්මයන් පංචශීල ප්‍රතිපදාවක් උපෝසතයක් රකිමින් රටේ ජනතාවට නිවැරදි මඟ කියා දෙන්නා වූ රාජ්‍ය පාලනයක් තුළ මේ විය කීයන අපට අහිමි වන අපේකම අපට අහිමි වන අපේ දුවා දරුවන්ගේ අනාගතය මේ ආකාරයට අප ආශිර්වාද කරන්නේ මේ හිමිදිරු දැසන සියලු දෙනාම ඒක රාජ්‍ය වෙමින් පෙර රජ දවස දලදා වහන්සේට කළා වූ වතපිළිවෙතයි. එහෙනම් අපි සෑම සියලු දෙනාගේම අදවතේ අදිස්ථාන කරගෙන මේ ආකාරයට මහා දලදා වහන්සේට මේ රාජභෝජන පූජාවේ හිමිදිරු දැසන දේව ආරාධනාව සමග බුදුරජාණන් වහන්සේලා ඒ වාගේම මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණ සිව් බුදුරජාණන් වහන්සේලාට ඒ වාගේම 512027 නමක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ අරහතුන් වහන්සේලාට ඒ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස තෙම්පුරණ සිල් පුරණ ගුණවතුමන් වහන්සේලා සෑම සියලු දෙනාටම ඒ නිවන් දකින්නට පෙරවීර්ය ගන්නා වූ මනසින් උසස් මිනිසුන්ට ඒ ප්‍රඥා ගෝචරව සිතා බලා කටයුතු කරන දැහැමිව තිසරණය තුල පිළිටා කටයුතු කර දෙවියන් සරණ ගිය මේ වයසුවසයන්ට සියලු දෙවියෝ පිනට පිහිට වෙත්වා. මේ මොහොතේ සියලු දෙනාගේම හද సంతානිය ඇත්තා වූ අදිස්ථාන අරමුණු බලාපොරොත්තු අපගේ මේ ජය භූමිය තුල මගුල් භූමිය තුල ජය ගන්නට සාර්ථක වන්නට අදිස්ථාන මල්පල ගන්නට සියලු සිත් සතන් වල ප්‍රශ්නා වූ සිටිවිලි බලාත්මක වන්නට සියලු දෙවියෝ පිනට පිහිට වෙත්වා. සාදු සාදු සාදු. ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාමි ගෝතමං ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාමි ගෝතමං විජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාමි ගෝතමං විජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාමි ගෝතමං විජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උතුම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා බුදු ගුණ සමුදායට මාගේ අපගේ උතුම් නමස්කාරය වේවා. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පයේ වැඩ සිටියා වූ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම නම් සිව් බුදුරජාණන් වහන්සේලාගේ උතුම් මහා බුදු ගුණ සමුදායට මාගේ අපගේ අප සැමගේ උතුම් නමස්කාරයම වේවා. 5,12,028 නමක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා බුදු ගුණ සමුදායට මාගේ අපගේ අප සැමගේ උතුම් නමස්කාරයම වේවා. ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සේම වැඩ සිටියා වූ පසේ බුදුරජාණන් වහන්සේලාගේ මහා බුදු ගුණ සමුදායට මාගේ අපගේ අප සැමගේ උතුම් නමස්කාරයම වේවා. ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කොට වදාරන්නට යෙදුනා වූ මතු මද මුදිත ලලිත රතිකර කුරවීකනාද නිර්විශේෂස්ථාංග නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මස්කන්ධය අවවාද අනුශාසනා කොට පිළිපදිමින් පැවතාවා වූ ඒ උතුම් ආර්ය මහරහතන් වහන්සේලාට මාගේ අපගේ අප සැමගේ උතුම් නමස්කාරයම වේවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා විසින් දේශනා කොට වදාරන්නට යෙදුනා වූ පිළිවෙත් පුරමින් අනුශාසනා කරමින් ඒ උතුම් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නට යෙදුනා වූ ඒ මදු මද මුදිත ලලිත රතිකර කුරවීකනාද නිර්විශේෂස්ථාංග නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මස්කන්ධයට මාගේ අපගේ උතුම් නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. උතුම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් සසල පාරමිතා පුරමින් ආගමන් මගේ වහන්සේ ආත්ම භාවයන් වල උප්පත්තිය ලැබමින් සිතිවිලි පාරමිතාවෙන් ඔබ වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂ වාරයක් පාරමී පිරුවා සත්‍යයි නම් සත්‍යවාදී සබෑනම් මාගේ මේ අදිස්ථානය මත මේ උතුම් පින්බිම විජය භූමියද මගුල් භූමියද ජය භූමියද වී උතුම් මහා දළදා වහන්සේ ආරක්ෂා කළ දන්ත කුමරු හේමමාලා කීරවැල්ලේ පරම්පරාවෙන් පැවතාවා වූ ඒ අනාදිමත් මුතුන් මිත්තන් තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ මේ මහා සම්මත සූර්ය වංශික මහා මේඝ වාහන මහා දේව මකාදේව ආකාශචාරී ඔක්කාක ශාක්‍ය වංශේ රජදරුවන් හට ඔබ වහන්සේගේ මව්පසද පියපසද ලේ උරුමෙන් පැවතෙන්නාසේ මාදල උතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාදිමත් මහා සම්මත සක්විති රාජ පරම්පරාවෙන් පැවතවිත් ඔබ වහන්සේට පියපසින් ලේ උරුමකම් කියනා වූ සත්‍යවාදී වූ ආගමන් මග තුල මාගේ මුදුන් මිත්තන් හට
ලෝතුරා ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මල්ලව රජ දරුවන්ගේ උපවර්තන ශාලවන උද්‍යානයේදී ඒ අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයටපත් වීමෙන් පසු දින 7ක් පුරාවට මලින් ගඳින් සුගන්ධයෙන් ඔබ වහන්සේට රාජ ගෞරව දක්වමින් පැමිණි බැතිමත් ජනතාවට සංග්‍රහශීලී ලෙස කටයුතු කරමින් ඒ උතුම් මහරහතුන් වහන්සේලාටද උවටන් කරමින් දින 7ක් පුරාවට මාගේ අනාදිමත් මුතුන් නිත්තන් සක්විති රාජ පදවිය දරුවා වූ කලිඟු රටේ දන්තපුරේ ඒ බ්‍රහ්මදත්ත මුත්තණුවන්ගේ රාජ්‍ය පාලන සමයේ ඔබ වහන්සේගේ සද්දිනකට පසු පාවා නුවර සිට පාගමනින් වැඩම කොට දූතාංග සීලලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු 500ක් මහා සංඝරත්නය පෙරටු කරගෙන 7 වෙනි දින මලහිරු බැස යන මොහොතේ ඔබ වහන්සේගේ කකුපුළුම් පටල 500ක්ද සිවුරු පටල 500කින්ද වෙලන ලද ඔබ වහන්සේගේ රන්වන්නේ උතුම් බුදු සිරුර රන් දෙනක දබා රන් දෙන සුවඳ සඳුන්දර සෑයකින් වසා ගිනි දැල්වීමට සතරවරන් දෙවි රජ දරුවන් සතර දිසාවෙන් කටයුතු කළත් ගිනි නොඇලුනා වූ සත්‍යයි නම් සත්‍යවාදී සැබෑ නම් මහා කාශ්‍යපයන් වහන්සේගේ වැඩම කිරීම මාගේ පරපුරේම ආදිමත් මුත්තණුවන් වූ ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බලා ඒ අදිෂ්ඨාන කළ සත්‍ය තුල මහා කාශ්‍යපයන් වහන්සේ වැඩම කළ බටහිර දිසාවේ සිට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රන්වන් සිරිපා කමල් යුගල මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලල් තලයේ තබා වන්දනාමාන කිරීමට අදිස්ථාන කළා සත්‍යයි ඒ සත්‍යානුභාව ඵලයෙන් ඒ උතුම් සිරුරු පටල 500ද කපුපුළුම් පළඳ 500ද රන් දෙනද සුවඳ සරුම් දර සෑයද දෙබෑ කරමින් උතුම් බුදුරජුන්ගේ රන්වන් සිරිපා කමල් යුගල මහා කාශ්‍යපයන් වහන්සේගේ හිස මස්තකේ වැඩමකට වදාරන්නට යෙදුනා සත්‍යයි හිත මුදුනේ වන්දනාමාන කරමින් මහා කාශ්‍යපයන් වහන්සේ දොත් මුදුනේ තබා වන්දනාමාන කළා සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මේ වැඩමකට 500ක් මහා සංඝයාද සිත පහදවාගෙන ඒ උතුම් තථාගතයන් වහන්සේගේ රන්වන් බුදු සිරුර වන්දනා කළා සත්‍යයි ඉන් අනතුරුව ඒ රන් දෙනට කපුපුළුම් පටල 500ෙන්ද සිවුරු පටල 500ෙන්ද වෙලන ලද බුදු සිරුර නැවත තැන්පත් වීමෙන් අනතුරුව ඒ සුවඳ සඳුන් දර සෑයට ගිනි දැල්වීමෙන් පසු මාගේ පරපුරේම අනාදිමත් මුත්තණුවන් වහන්සේ වන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙකු කලිඟු රටේ දන්තපුර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවෙන් පැවතෙනා වූ මුරුමුර පුවන්නා වූ කේමනම් මහරහතන් වහන්සේ විසින් තැවෙන චිතකේ ගිනි දැල් අතරින් අදුෂ්‍යමාන හස්තයක් යවමින් බුදුරජුන්ගේ වම් දළදා වහන්සේගෙන මාගේ පරපුරහට පාර කළා සත්‍යයි එතෙන් පටන් ආගමන් මඟ තුල මාගේ මුතුන් මිත්තන් උතුම් බුදුන් වහන්සේගේ වම් දළදා වහන්සේට ජීවමාන බුදුරජුන්සේ සලකා වන්දනාමාන කළා සත්‍යයි පූජා උපහාර පැවැත්වුවා සත්‍යයි දිවි හිමියෙන් ආරක්ෂා කළා සත්‍යයි එතෙන් පටන් මාගේ මුතුන් මිත්තන්ගේ පරපුර වෙත පැවතාවා වූ උරුමය ආරක්ෂා කරගෙන වම් දළදා වහන්සේ කලිඟු රටේ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාව වෙතින් පරපුරෙන් පරපුරට පියාගෙන් පුතුට උත්තරාධිකාරී උරුමයේ අධිකාරී බලයෙන්
පැවතාවා සත්‍යයි බ්‍රහ්මදත්ත මුත්තණුවන් හට ලැබුණා වූ වම්දලදා වහන්සේ බ්‍රහ්මදත්ත මුත්තණුවන්ගේ පුත් කාරවේල මුත්තණුවන්ද කාරවේල මුත්තණුවන්ගේ පුත් කසී මුත්තණුවන්ද කසී මුත්තණුවන්ගේ පුත් වාසුපාල මුත්තණුවන් වාසුපාල මුත්තණුවන්ගේ පුත් සුදන්ත මුත්තණුවන්ද සුදන්ත මුත්තණුවන්ගේ පුත් සුදත්ත මුත්තණුවන්ද සුදත්ත මුත්තණුවන්ගේ පුත් ගුවසීව මුත්තණුවන්ද ගුවසීව මුත්තණුවන්ගේ රාජදියණිය වූ හේමමාලා කුමරිය සාගර විද්‍යාසෙන්පති වේරම්භ දන්ත කුමරුගේ සරණ මංගල්‍ය සිද්ධ වීමෙන් ඒ සාගරිකා නම් සිංහල දීපේ අගබිසවගේ ඒ පුත්‍රත්නය වන්නා වූ සාගර විද්‍යාසෙන්පති වේරම්භ දන්ත කුමරු දාටා රක්ඛාධිකාරී නම් තනතුර ලබා දෙමින් ගුවසීව රාජ උරුමය තම දියණිය සරණ මංගල්‍ය සිද්ධ කර වල්ලභයාහට දළදා වහන්සේ වෙනුවෙන් ඕනෑම මොහොතක තනි තීරණගෙන ආරක්ෂා කර ගැනීමේ අධිකාරී බලය උත්තරාධිකාරී උරුමේ අධිකාරී බලයේ අයිතිය පවරා වම් දළදා වහන්සේ භාර කළා සත්‍යයි සත්‍යවාදී සැබෑමයි එතැන් පටන් පැමිණියා වූ දන්ත කුමරු හේමමාලා මුතුන් මිත්තන් දෙපළගෙන් අවිච්ඡින්නව පැවත එන්නා වූ මාගේ මුත්තණුවන් වහන්සේ ඔබගේ ලේ ධාතුව මේ මොහොතේ ජීවමානයි ඒ කීරවැල්ලේ පළවන දාඨා වංශ මහා දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ මහා දළදාවේ සුවඳට ලේ උරුමයට මට වරන් දෙන්නා වූ මුත්තණුවන් වහන්සේ ජීවමානව මේ යහන්ගවට වැඩම කිරීමට අපගෙන භාරගෙන ආරාධනා ආශිර්වාදගෙන වැඩම කරනසේක්වා අවනඩු විසඳන්නට දිමුත්සේන කේතක දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ සිංහ රාජ ලීලාවෙන් වැඩම කිරීමට භාරයි කැපයි මුත්තණුවනි යාන්මා කැබට වැඩම කරනසේක්වා කීරවැල්ලේ දෙවන දාඨා වංශ කීරවැල්ලේ තුන්වන දාඨා වංශ කීරවැල්ලේ හතරවන දාඨා වංශ කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාර කීරවැල්ලේ ශ්‍රී නාම බණ්ඩාර කීරවැල්ලේ ශ්‍රී මල් බණ්ඩාර කීරවැල්ලේ ගුණරත්න බණ්ඩාර කීරවැල්ලේ රුවන් මල් බණ්ඩාර කීරවැල්ලේ රන්මල් බණ්ඩාර කීරවැල්ලේ රත්න බණ්ඩාර කීරවැල්ලේ රත්නපාල බණ්ඩාර කීරවැල්ලේ මහා නාම බණ්ඩාර කීරවැල්ලේ වරුණ බණ්ඩාර කීරවැල්ලේ අනුරුද්ධ අධිකාරම් කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් ගාරවේසන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් ලොකු බණ්ඩාර සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න පුංචි බණ්ඩාර සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් ඇඹුල්ගම සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් දන්තිල සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් වැලිකල සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් ඇන්නෝරුවේ සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් වාහල සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් තමන්කඩුවේ සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් පුංචි බණ්ඩාර සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් පාදුක්කේ සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මාඨනි යෝස් සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් බුලුගුණේ බණ්ඩා සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් යසලාලක සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් රිචඩ් සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් මාටින් සෙන විරත්න කීරවැල්ලේ අනුරුද්ධ සිරිමාන්න අධිකාරම් වසබ සෙන විරත්න වන මාගේ පියා දක්වා වූ වාමදන්ත ධාතුන් වහන්සේ රැක ආරක්ෂා කළ දන්ත කුමරු හේමමාලා දෙපළගෙන් අවිච්ඡින්නව පැවතෙනා වූ සනුහරේ මව්පස පියපස වරිග පරම්පරාවේ පියපාර්ශ්වය අනාදිමත් මුතුන් මිත්තනි
ඔබ වහන්සේලාගේ ලේ ධාතුවේ ජීවමාන ලේ ධාතුව මේ මොහොතේ උතුම් දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් ඒ උතුම් අභිමානය ආරක්ෂා කර ගැනීමට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියපසලේ උරුමේ මහා සම්මතේ සක්විති රාජ පරම්පරාවේ උරුමය මේ මහා පොළොව තුළ දෙපයින් සිට ගන්නවා සත්‍යයි. මහා දලදාව වඩමවනවා සත්‍යයි. මහා දලදාවට පුද පිදේනි දෙනවා සත්‍යයි. මහා දලදාව රාජ්‍යත්වයේ සංකේතය කරනවා සත්‍යයි. මහා දලදාවෙන් මහා ජනතාවට සිත සාන්ති ආශිර්වාදය ලබා දීමට පෙර රජ සිරිත ඉටු කර නැවත රස රාජ ධර්මයෙන් පංචශීල ප්‍රතිපත්තෙන් උපෝසතේ රකින්න ලෝක ජනතාවක් අවනත වන ලෝක ජනතාවට මඟ කියා දෙන තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අවනත වෙන අවිහිංසාවාදී ජාතියක් ලොව තුල ප්‍රචලිත වන්නට මඟ හසර කියා දෙනවා සත්‍යයි. ආගමන් මඟ තුල අරමුණු මුදුන්පත් කරවන්නට දැඩිමුණ්ඩ දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, කටුගත් බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, රන්පණන් බණ්ඩාර මුත්තණුවන් වහන්සේ, ගලේ බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, නින්දගම බාරය්‍ය නායක බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, කුමාර බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, වෙදිරට බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, වරිගයේ ඉරුගල් බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, හිටි බණ්ඩාර දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ, කිතගම සෙනවිරත්න අධිකාරම් මුත්තණුවන් වහන්සේ, කලාවැවට අධිග්‍රෝහිත වූ ඇහැටුවේ සෙනවිරත්න අප්පුහාමී නම් මාගේ මුත්තණුවන් වහන්සේ, සෙනවිරත්න මුල් කඩවර මුත්තණුවන් වහන්සේ, දිවස්ලා වදාරන්නට දකුණුර මණ්ඩලට වඩින්නට අවසර මාගේ මුත්තණුවනි ඔබ වහන්සේට, ඔබ වහන්සේලා විසින් වාම දළදා වහන්සේට අගතියක් වන්නට, අසාධාරණයක් වන්නට ඉඩ නොදෙන කටයුතු කර දුන්නා වූ, පින්බලයෙන් මතු බුදු බව ලබන්නට පෙරම් පුරන්නා වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ, ඔබ වහන්සේ මේ රට දස රාජ ධර්මයට පංචශීල ප්‍රතිපත්තියට උපෝසතය රකින්නට පෙර බුදුන්ගේ සසුන සුරකින්න මතු බුදු බව පතන උතුම් ශ්‍රී විමලනාථ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ, මාගේ අනාදිමත් මුතුන් මෙත්තන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේගේ දෙපා මුලට තිබුණා වූ රාජනාමයන් 7කින් එක් නාමයක් තෝරා මහා රාජ තනතුර ලැබමින් දළදා වහන්සේ හිස මත තබා රාජාභිෂේකය කරන තැනදී ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබුණා සත්‍යයි. එවන් වූ ආගමන් මඟ තුල කුරුණෑගල රාජධානියේ ඔටුනු පලන් 4 වන පරාක්‍රම බාහු මාගේ මුත්තණුවන්, ඔබ වහන්සේ කුරුණෑගල නගර මැදේ ඇත්තා වූ ඒ පුරාණ දෙවලදී ඔබ වහන්සේ රත්කරව්ව නම් රාජ මහා විහාර භූමියේ මෛත්‍රී බෝධිසත්ව දෙවලේ වැඩ සිටින මොහොතේ ඔබ වහන්සේගේ දෙපා මූලයේ තැබුවා වූ කළු බණ්ඩාගේ රාජනාමය වන්නා වූද, ඒ වාගේම කීරවැල්ලේ රන්තිල කුමාරියගේ පුත්‍රත්නය වන්නා වූද, පළවන බුවනක බාහුගේ ලේ ධාතුවෙන් ජනිත වුණා වූද, ජාතක වූවා වූද, 4 වන පරාක්‍රම බාහු නම් වූ රාජනාමය ඔබ වහන්සේගේ දෙපතුල මූලයේ තිබී, එය අනුමත කරමින් කළු බණ්ඩාර නම් නාමය අතහැර කළුන්දවේ කුමරු මාගේ කීරවැල්ලේ ජයවර්ධන මුත්තණුවන්ගේ රැකවරණය ලැබමින් ඔබ වහන්සේ යෝග මුවා කන්ද පාමුල මාලිගේ රජ සැප වෙනුවෙන් පුරම් පැරුම් පුරමින් ආර්ය මහා සංඝරත්නයේ ඇතුගල මුදුනේදී රාජාභිෂේකය කරමින් කීරවැල්ලේ කළුගමුවේ රාළ විසින් දළදා වහන්සේ හිස මත වඩමුවා ස්වර්ණාභිෂේකය කොටමින් කලිකාල සංගීත සර්වඥ පණ්ඩිත පරාක්‍රම බාහු නමින් ඔබ වහන්සේ රාජාභිෂේක කළා සත්‍යයි. එයට මඟ කියා දන්නා වූ රාජ්‍යත්වයේ උරුමය රකින්නේද, රාජ්‍යත්වයට ආශිර්වාද කරන්නේද,
පෙර බුදු සසුන සුරකින්න මතු බුදු බව පතන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඒ මාගේම ලේ වර්ගයේ මුත්තනුවන්ට ඔබ වහන්සේ පිහිට වූවා සත්‍යයි. ඒ සත්‍යවාදී ආගමන්නුඟ තුල මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඔබ වහන්සේට සෑම දිනකම මා තබන්නා වූ මල් සුවඳ දුන් කාලේ ආගෙම පහන්නා ලෝකයන් තබමින් මාද මේ පැමිණ සිටින බැතිමත් ජනතාවද හද సంతානේ කායන පාරිශුද්ධ චේතනාවෙන් වම් දළදා වහන්සේ සියසින් දකින්නට පෙරම් පුරමින් පුද පිදේනි දෙනවා සත්‍යයි. ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා අනුමෝදන් කරනවා සත්‍යයි. දිවස්ත්‍රා වදාරමින් ඔබ වහන්සේ හතරවන පරාක්‍රම බාහු මහරජුට රාජ්‍යාභිෂේකේ ලැබුණාසේ උතුම් වම් දළදා වහන්සේ වඩමවන්නට අපහට පිනට පිහිටවන්නට නින්දගම්බාර අයනායක බණ්ඩාර දැදුරුවෙන් එගොඩ කිතගම හිටි බණ්ඩාර දැදුවරෙන් මෙගොඩ ඔබ වහන්සේලාගේ බලපුලුවන්කාර භාවයෙන් ඔබ වහන්සේලා පරපුරේ උරුමයට ආශිර්වාද කරනසේක්වා. අද මෙවන් වූ අනාදිමත් කාලයක පටන් පැවතාවා වූ සිරිත් මාලාව අද පායට පෑගෙන පාදූ වෙල්ලක් තරමටවත් කටයුතු නොකර වම් දළදා වහන්සේ මෙරට ආක්‍රමණයට පැමිණි ආක්‍රමණිකයන් විසින් කරඬු 7කට දමා ඉබි යතුරු පාර්ශ්ව 3කට ලබා දෙමින් ගෙන යන්නා වූ ඒ වංචා සහගත ක්‍රියාදාමය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් මහා බලපුලුවන්කාර ක්‍රියාදාමයක් තුල මේ රටේ කිරුළු පරන් මහරජුන් ඔවුන්ගේ පා දූවිලි බවට පත් කරමින් ජනේ ජනයා මංගුලා වූ ක්‍රියාදාමය තුල ජනේ ජනයාගේ අනවබෝධය අයවාගේම සියලු ජනතාවගේ නොදන්වත්කම සියලු ජනතාවගේ නොදන්නාකම ආදී මෙකී නොකී සියලු දුර්වලකම් ඉදිරියේ ආක්‍රමණිකයා සිතූ ආකාරයට පැතූ ආකාරයට සිංහලේ මහා රාජ්‍යයේ උරුමය විනාශ කළා සත්‍යයි. ඒ විනාශ කළේ උරුමය නැවත මල්පල දරන්නට දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ වරිග පරම්පරාගත අනාදිමත් මුතුන් මිත්තනි රාජ මහා මාත්‍යාදීන් සංඝ රාජ යතිවරයන් වහන්සේලා ඇතුළු උත්තර මූල ගලතුරු මූල විල්ගම් මූල කරඹ වලාන මූල පරම්පරා පංච මූල අෂ්ට මූල ආදී මූල පරම්පරාවලින් ඒ උතුම් බුද්ධ භාසිතේ නිර්මල සම්බුද්ධ ශාසනය පැවතීමට අදිස්ථාන කරමින් පින් පුරමින් සිල් පුරමින් ගුණ පරමින් වැඩ සිටියා වූ ඒ උතුම් ආර්ය මහා සංඝ රත්නේ හිත කැමැත්තෙන් පිනට පිහිට වීමට අපහට ආශිර්වාද කරනසේක්වා. අපගේ ආශිර්වාදය මල්පල ගන්නන්නට අපට පිනට පිහිට වෙනසේක්වා. සතරවරන් දෙවි රජ දරුවන් වහන්සේලා වන විරෝධ විරූපාක්ෂ දත රාෂ්ට්‍ර වෛශ්‍රවණ නම් සතරවරන් දෙවි රජ දරුවන් වහන්සේලා ආශිර්වාද කරනසේක්වා. සම්බුද්ධ ශාසන ආරක්ෂක නමෝපලක්ෂිත උත්පලවන්න දිව්‍ය රාජ මුත්තණුවන් වහන්සේ පිනට පිහිටවනසේක්වා ආශිර්වාද කරනසේක්වා. සාදු සාදු සාදු. වීර්යාදිකෝ උත්තම බෝධිසත්වෝ අනාගතේ හේතුමතේ පුරස්මින් uppajja lokassa hitan karoti වන්දාමි තං වීතරාගේ මුනින්දං මෙත්තේය නාමේන බුද්ධෝ භවිත්වා නිපානගාමින් දේසේති ධම්මං වාසේති සෝධානි තුසිතම් හි ලෝකේ වන්දාමහං තං වර බෝධිසත්තං නම්යමං දාතරං බ්‍රහ්මාණං ලෝකනායකං ප්‍රසාදාතස්ය තේජාච චන විග්නෝ භව්‍යම්මං ලොව මැව්වදරින් මා බඹු වඳිමි බැතියෙන් එතුමන් අනුහසින් සදේවා සිත සුවය නිතියෙන්
සාදු 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 ලෝකේක නාත වදනං ගුජරාජ හංසං වේනෙය්‍ය කෝ උදවනං වලිසීතලං හි අතින්දුකාර වර රූප විරාජමානං වන්දාමි සාදු මමලං ඉනදන්ත ධාතු ඒකා ධාතා තිදස පුරේ ඒකා නාග පුරේ අහෝ ඒකා කාලිංග විසේ ඒකාසි පූර්ණ සියලේ චතස්සෝතා මහදාටා ඉපාන රස දීපිකා පූජිතා නර දේවේහි තාපි වන්දාමි ධාතුයෝ සාදු 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 සත්වග නිවන වෙත කැඳවාලන නිතිනි සදහම් පහන් එළියෙන් සැනහි තුතිනි මෙයසිරි මත් ධාතුන් දැක පින් කළ නෙතිනි නව අරහාදී බුදු ගුණ පවසමි රුතිනි තිරකර සියල්ලේ අනියත බව සොඳින නික්මුණුසේක බුදු හිමි මෙවිනිස් ලොවින එයසිරි මත් ධාතුන් අදටත් වැඩිදින රැකවරණයක් මයි යන මග වෙත නිවන බුදු හිමි පහස විඳිනට මා පින පෑදූ සුවපත් සමාධිය මා සිත තුල පීදූ සක්මල තලසිසාරා බුදු රැස් වීදූ සම්බුදු ධාතු වඳිනෙමි සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්ධ රාජ පවරං ගුණ සාගරන්තං මාරාතිරේක පවරං මුනි රාජ තේජං ආදිච්ච බන්දු පවරං කුමුදාකරන්තං පාදාර වින්ද සුචිරං සිරසා නමාමි සද්ධම්ම රාජ මధుරං ඉව කප්පරුකං සංසාර සාගර තරං තරණායනාවං සද්ධම්ම භානු පවරං තිමිරං විනාසං සද්ධම්ම රාජ මකුරං සිරසා නමාමි සංගස්ස ලෝක පවරං සුචි පුඤ්ඤ කෙත්තං තානං නිලින විපුලං වරදක් කෙනෙයං සන්ත්‍රේන්ද්‍රයං දෝත වරං පරමික සෙටං සංගස්ස රජ මනගං සිරසා නමාමි මම සිරස මුනින්ද්‍රං බුද්ධ රාජාව ශ්‍රේෂ්ඨං මම සිරස ලලාටේ ධම්ම රාජාව ශ්‍රේෂ්ඨං මම සකල ශරීරේ සංඝ රාජාව ශ්‍රේෂ්ඨං මමද තුනුරුවන්හි අත්මුදුන් දී වඳින්දැන් මේරුං විරාජිත සමං විය බුද්ධ රාජං ශ්‍රී දන්ත සාගර සමං විය ධම්ම රාජං සත්කුල පබ්බත සමං
පිය සංඝ රාජං ශ්‍රී බුද්ධ ධම්ම ගුණ සංඝ වරං නමාමි ශ්‍රීමත් ශ්‍රී ධරපාද පංකජයුතං හේමං ප්‍රභාං භාසුරං දේව බ්‍රහ්ම සුරාසුර සුරංගන කල්යාණ වා ඊශ්වරා पूर्वे मार्गजेन्द्र संयुतं त्रैलोक्य चिन्तामणि वन्दित्वा सर्वज्ञ राजमह्यं गान्धर्व पुरावतिं साधु 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 बुद्धो तिलोक तिलकं विदपඤ්ඤමාරං ධම්මංච දුර්ලභචරං මුනිනාමනීතං සංඝස්ස සුප්පටිපදා ඕහින් පේතං නිත්‍යං නමාමි සරණං සිරසා ප්‍රණත්තං බුද්ධ මුදාර ධාර ධර දීජනක්ෂනද මෝහ ජාල ජයිතේ හතේ මමං බුද්ධ සුපාද පාද සිරි ගෝතම වන්දාමි බුද්ධ රාජ සරණේ සරණේ සරණී ධම්ම යුධාර භාරහාර තේජ යුත සංජේ මමං ධම්මානු ධම්මේ සිරි ධම්ම රාජ සරණේ 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 සංඝස්ස උදාර ගුණ සමුදායං යුත්තේ මමං සංඝස්ස සංඝපාද පත්ම රාජ සරණී 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 බුද්ධං ධම්මං සංඝස්ස පඤ්ඤයන එවං පරකුසිත නාටා පුරියානායක්ඛේවං හේතති විහෙතති අයං යක්ඛෝ වියංසතින් නමෝ බුද්ධ රාජ ත්‍රිකල්යං ශේෂ නමාමං නමෝ පිටකත්වය අනිච්චා දුක්ඛා අනත්තා සත්ත බොජ්ජංගා අටං විකෝ මඤ්ඤෝ චතුසතිපට්ඨානං සප්පන්තං ඉන්දෝ සාස්ස සූර්යෝ නමෝ සත්තානං රාජ භයං චෝර භයං අග්නි භයං උදක භයං සච්ච භයං සබ්බ භයං ජයෝ දිග්යන්තු මංගලං සක්කතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරංග ධම්මං කමතේ සුඛී හෝතු නිදුක්ඛෝ දීඝායෝතු නවං සාන්ති 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 සාදු 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 අද උදෑසන උතුම් දළදා වහන්සේ ආරක්ෂා කළ ඒ කීරවැල්ල පරපුර සතු ඒ පෙර පුරාතන සිරිත් මාලාව නැවත මේ මහා පොළොවේ පැල කරන්නට මේ මහා පොළොවේ ජීවත් වන්නා වූ ඒ සුජීවත්ව කටයුතු කරන සෑම සියලු ආත්මකාරකයන් හටම අපා දෙපා සිව්පා බහුපා සකල විද සියලු ලෝක සත්‍යයන්ගේම යහපත හිතසුව පිණිස කටයුතු කරන්නට මග කියා දුන්නා වූ ඒ සාඩම්බරණීය දස රාජ ධර්මයෙන් පංචශීල ප්‍රතිපත්තෙන් උපෝසතය රකිමින් රාජ්‍ය පාලනයේ ගෙන ගිය ඒ ආදී මුතුන් මිත්තන් සතු ඒ වගකීම අහිමි කොට ඒ වගකීම අද වන විට විහිළුවක් බවට පත් වෙමින් ඊටාම නිന്ദා සහගත ආකාරයට ලෝක පාලනය ඉදිරියේ මෙවැනි වූ අභිමානයක් ගෙන දුන්නා වූ රජදරුවන්ගේ ඒ රාජ මහා මාත්‍යාදීන්ගේ මහා කැපකිරීම පයට පෑගෙන පාදෝවිල්ලක් තරමටවත් ගණන් නොගෙන කටයුතු කරන ඒ උතුම් මහා ශ්‍රී සද්ධර්ම ස්කන්ධය ගැන පවිතු සිතින් අහක බලන පවිතු සිතින් කටයුතු කරන ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තිබෙනා වූ වටිනාකම ඒ උතුම් බුදුරජාණන් වහන්සේ සාරා සංඝයේ කල්පලක්ෂ වාරයක් පාරමී දම් ආත්මීය වශයෙන් පුරමින් අවබෝධ කරගත්තා වූ ඒ ලෞතර බුද්ධ රාජ්‍යයේ තිබෙනා වූ මහානීය ගුණානුභාවය ආදෝවිල්ලක් කර්මටවත් අවබෝධ නොවන තැනට
කුඩා ලදරුවන්සේ කටයුතු කරන ක්‍රමවේදයන් තුල අද අප මේ රට තුල අසරණ වෙයි. ඒ අවිහිංසාවාදී උත්තමයන්ගේ ගමන් මඟක නියැලුණු ජාතිය අද ඊටාම අන්ත අසරණ තත්ත්වයට පත් වෙන තැනට කාලයාගේ වෙලිතලාවෙන් යට වුණු සිරිත් පිරිත් සියල්ල පසෙකලා සිටිවිලි මත පමණක් කටයුතු කරන අදූරදර්ශී ඒ හිතලු රජයන තැනට කටයුතු කර තිබෙන්නා වූ මෙවන් මොහොතක සියලු ලෝකෝපකාරක සියලු දෙවියන් වහන්සේලාට තථාගතයන් වහන්සේ විසින් පවරන ලද වගකීම මේ මොහොතේ අප ඒකායන අධිෂ්ඨානයක් ලෙස මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ලෝතර බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළ පරිදිම ආරක්ෂා වන්නට සියලු දෙවියෝ පිනට පිහිට වෙත්වා. ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝතර බුදුරජාණන් වහන්සේගේ සඳුන් සුවඳ මුඛයෙන් දේශනා කොට අවවාද කළ භාර කළ සක්‍ර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේ යටතේ ඉන්නා වූ සියලු දෙවියන් වහන්සේලා මේ මගුල් භූමියට වැඩම කරා. ඔබ වහන්සේලා මේ අවනඩුව සුදම් ස්වභාවයේ විසඳා මනුලව අභිමානවත් භූමි කඩේ සාධාරණය සිංහල ජාතියේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් කටයුතු කරන්නට සක් දෙවිඳුට මේ අවනඩු කියාගෙන හැරපාන්නට මහා දේව මණ්ඩලයට භාරයි කැපයි. ඔබ වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වගකීම් ඉටු කරමින් මේ අඳුරේ අතපත ගාන ලෝක ජන සමාජයේ ඉදිරියේ හැල්ලුවටපත් වෙන මේ අදූරදර්ශී ක්‍රියාදාමයන් පා දූවිලි බවට පත් කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සිංහනාදය මේ විශ්වය තුල ජය ගන්නට ඔබ වහන්සේලා අපට පිනට පිහිටවනසේක්වා. ඔබ වහන්සේලා පිනෙන් බලගන්නේ අපට පිනට පිහිටවන්නේ යම්සේද අප ක්‍රියාවෙන් ඔබ වහන්සේලාට පින් අනුමෝදන් කොට ඔබ වහන්සේලා පිරෙන් බලගන්වන්නේ කොහොමද? මෙන්න මේ සහ සම්බන්ධතාවය තුළ ඔබ වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමට පිනට පිහිටවනසේක්වා. සාදු සාදු සාදු. ගටිකාරෝ බ්‍රහ්ම රාජා ඉමං පුඤ්ඤානුමෝදතෝ සනන් කුමාරෝ බ්‍රහ්ම රාජා ඉමං පුඤ්ඤානුමෝදතෝ තිස්ස බ්‍රහ්ම රාජා ඉමං පුඤ්ඤානුමෝදතෝ සාම්පති බ්‍රහ්ම රාජා ඉමං පුඤ්ඤානුමෝදතෝ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං සක්කෝ දේවානමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතෝ විස්සකම්මෝ දේවපුත්තෝ ඉමං පුඤ්ඤානුමෝදතෝ තාවතින්සකායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං පුරිමන්දී සන්දතරට්ඨෝ දක්ඛිනේන විරොල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහරජා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ඉන්දෝ සෝමෝ වරුණෝ ච භාරද්වාජෝ ප්‍රජාපති චන්දනෝ කාමසෙට්ටෝ ච කින්නිගණ්ඩෝ නිගණ්ඩෝ ච පනදෝ ඕපමච්චෝදෝ දේවසූතෝ ච මාතලී චිත්තසේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේසබෝ සාදා ගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝ ච විස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේදෝ ච හිරිනෙත්ති ච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දතිමුකෝ මණිමානී චරෝ දීගෝ අතෝ සේසසෝභා ඒතේ සේනාපති දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චාතුම්මා රාජික කායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු තාවතින්ස කායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු
යාමකායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු තුසිතකායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු නිම්මාන රතිකායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු පරනිම්මිත වසවර්තිකායිකා දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං චිරන් රක්ඛන්තු මම් පරන්ති අහසේ විමන්නිද පොළවේ වෘක්ෂ පර්වතාදී අධිග්‍රෝහිත වූද මාතර්ය ඇති දෙවියෝද බ්‍රහ්මයෝද පින් අනුමෝදන්ව ශාසනයේද ධර්මයේද ශ්‍රාවකයන්ද මාද අපද අප සැමද අන්‍යන්ද යාතින් බෝකල් රකිත්වා එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ බ්‍රහ්මානුමෝදන්තු සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගානුමෝදන්තු සබ්බේ ගන්ධබ්බා අනුමෝදන්තු සබ්බේ සුපර්ණානුමෝදන්තු සබ්බේ කුම්භාණ්ඩානුමෝදන්තු සබ්බේ යක්ඛානුමෝදන්තු සබ්බේ රාක්ෂානුමෝදන්තු සබ්බේ අසුරානුමෝදන්තු සබ්බේ ගුරුලානුමෝදන්තු සබ්බේ පේතානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්වානුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා සාදු සාදු සාදු. මෙතකින් අප සැම සියලු දෙනා විසින් රැස් කරන ලද පුණ්‍ය සම්පත්තිය සකල සම්පත් සිදුවීම පිණිස සියලු බ්‍රහ්මයෝද සියලු දෙවියෝද සියලු නාගයෝද සියලු ගන්ධර්වයෝද සියලු කුම්භාණ්ඩයෝද සියලු යක්ෂයෝද සියලු රාක්ෂයෝද සියලු අසුරයෝද සියලු කුරුලෝද සියලු ප්‍රේතයෝද සියලු භූතයෝද සියලු සත්වයෝද අනුමෝදන් වෙත්වා. මේ පින සියලු සෝසා සංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ ජාතියක් පාසා බෝධි සම්භාර ධර්ම රැස් කරමින් පැමිණියා වූ මේ මහා භද්‍ර කල්පයේ අන්තිම බුද්ධාන්තරයේ බුදු බව පිණිස නියත විවරණ ගත්තා වූ මෛත්‍රී බෝසත්යන් වහන්සේට මාගේ අපගේ අප සැමගේ උතුම් මහානීය වන්දනීය මේ මහා පූජාවේ කුසලයේ ඔබ වහන්සේට එක සිතින් එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී සතුටු සිතින් පෙර බුදුරන් වහන්සේගේ සසුන වෙනුවෙන් ඔබ වහන්සේ මතු බුදු බව පතන පෙර බුදු සසුන සුරකින්න අරමුණ දිනන්නට මඟ කියා දෙන්නට වරම් ගත්තා වූ උත්තමයන් වහන්සේ පිනට පිහිටවන සේක්වා. අස්මින් විහාරේ චාරාමේ අද්දෙන්තාච දේවතා අනුමෝදිत्वा ඉමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද වාම දලදා වහන්සේද ලලාට ධාතුන් වහන්සේද ග්‍රීවාස්ති ධාතුන් වහන්සේද අකුධාතුන් වහන්සේලාද ආරක්ෂා කරන්නට වැඳුම් පිදුම් ගන්නට පිනට පිහිටවන්නට වෙන් වුණා වූ සියලු දෙවියන් වහන්සේලාද අනෙකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අටම ස්ථාන 12ම ස්ථාන භූමිය ආරක්ෂා කරන්නා වූ දෙවියෝද මේ ලංකා ද්වීපය ආරක්ෂා කරන්නා වූ දෙවියෝද දඹදිව් තලයේ සිද්ධාස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අප ජීවත් වන නිවාස ආරාම භූමිය ආරක්ෂා කරන්නා වූ දෙවියෝද මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද අපගේ ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ කල්යාණ මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ සියලුම වරික පරම්පරාගත අනාදිමත් මව්පස පියපස ආදී මුතුන් මිත්තන්ද
ඒ වගේම මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තින් පුරමින් සිල් පුරමින් කටයුතු කර අපවත් වේවදාලා ආවේ මහා සංඝ රත්නයේද ඒ මහා සංඝ රත්නය මේ උතුම් පින්බිම තුල අරිහත් ධජය දරමින් මේ ලෝක ශාසන කටයුතු කිරීමට ජාතක කළා වූ පියාණන් වහන්සේලාද ජනිත කළා වූ මෑණියන් වහන්සේලාද වරිග සනුවරේ මව්පස පියපස ආදී මුතුන් නිත්තන්ටද ඒ වාගේම වැඩ සිටින්නා වූ මහා සංඝරුවනද ආභාරත මහා බ්‍රහ්ම රාජානන් වහන්සේද බක බ්‍රහ්ම රාජානන් වහන්සේද බුදු බ්‍රහ්ම රාජානන් වහන්සේද කුකුසාසී බ්‍රහ්ම රාජානන් වහන්සේද ජීවක දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද විශ්වකර්ම දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද දුටුගැමුණු දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මහා විශාල රූප දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද උපුල්වන් දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මණිමේකලා දිව්‍යාංගනාවන් වහන්සේද දේවල් දෙවි රාජුත්තමයන්න් වහන්සේද සුමන සමන් දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද දුටුගැමුණු දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද සද්ධාතිස්ස දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද බාතිකාභය දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද ආවන්තිස්ස දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද වලගම්බා දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මහසෙන් දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මාතෘ දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද අනේක වර්ණ දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මහා රත දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද චුල්ල රත දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මාතලී දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද සුනිම්මිත දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද සුයාම දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද අනේපිඩු දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද උතුවිපාල දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද ඉන්දක දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මේඝවර්ණ දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද දිමුත්තේන කේතක දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද සෙනවිරත්න අධිකාරම් නමින් දැලිමුණ්ඩ දිව්‍ය රාජුත්තමයන් වහන්සේද 67 කට්ටුවක් බණ්ඩාර දෙවි මුතුන් නිත්තන් වහන්සේලාද 7 කට්ටුවක් බණ්ඩාර දෙවි මුතුන් වහන්සේලාද මේ පිම්බීමට මේ භූමියට අධිග්‍රහිත වූ දෙවියෝද අට බලධාරී වස්ත බලධාරී සංඝ පද්ම බයිරෝ දෙවි දේවතාවුන් වහන්සේලාද නාග දේවතාවුන් වහන්සේලාද යක්ෂ සේනාධිපතියන් වහන්සේලාද සතරවරන් දෙවි රජදරුවන් වහන්සේලාගේ සතර දීපාගේ සතර දිසාවේ අනවරම් බලවරන් තෙදවරන් අවසරයෙන් පිම්බිම ආරක්ෂා කරන යක්ෂ සෙන්පතියන් වහන්සේලාද මාගේ වරිග පරම්පරාවේ මුතුන් මිත්තන්ගෙන් යක්ෂාත්මෙන් භූමිය සුරක්ෂින්නා වූ සියලුම යක්ෂාත්ම දේවත්වයට පත් වුණා වූ දිව්‍ය තලවල වැඩ ඉන්නා වූ මුතුන් මිත්තනි ඔබ වහන්සේලාටද දන්ත කුමරු හේමමාලා මුතුන් මිත්තන්ගේ ආගමනයෙන් පිනට පිහිටවීමට බල ගැන්වීමට පයගසා මහ පොළොවේ අභිමානවත් ලෙස හේමමාලාවන්ගේ උරුමය කියාපාමින් සිංහනාදකෙන් කටයුතු කරන්නා වූ සියලුම ආත්මකායන් හටද දන්ත කුමරුගේ ආගමනයන් තුල අභිමානවත් ලෙස උරුමය දිනන්නට කටයුතු කරන්නා වූ ආත්මකායන් හටද වැලි වේරක් ලෙස විසුරුණා වූ වැලි කැටමෙන් කටයුතු කළා නාදිමත් රජදරුවන් වූ විසිරී පැතිරී සිටින්නා වූ සතර දිග්භාගයේ සියලු රජදරුවන්ද මේ පිම්බීමෙන් සහ සම්බන්ධ වුණ සෑම සියලු දෙනාටමද ඒ වාගේම මේ පුණ්‍ය කර්මය වෙනුවෙන් ආජ භෝජන පූජා වෙනුවෙන් නන් අයුරින් වචනේ සිටවිල්ලේ පමතන් අපට ආශිර්වාද කළ ඒ සෑම සියලු දෙනාටමද ධන පරිත්‍යාග කළ සෑම සියලු දෙනාටමද ඒ අයර්ලන්තයේ මදුසංක මැතිතුමා ඇතුළු ඕස්ට්‍රේලියාවේ සංජීවනී මොරෝක මැතිණිය ඇතුළු වර්ග පරම්පරාගත මේ සංවරයට නෑකම් ඇති දළදා පරපුරට මව්පසින් පියපසින් උරුමකම් ඇති ලේ සුවඳට ලේ උරුමයට දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණයට ඇල්ම බැල්මට මහා දළදාව දකින්නට වරන් ලද්දා වූ මුතුන් මිත්තන්ගේ පිනට පිහිටවීමට ආශිර්වාද සලසා දෙන්නට කටයුතු කරන සියලු දෙනාටමද උතුම් වූ දළදා හාමුදුරුවන් වහන්සේ රකින්න ලද රජවරු දළදා වහන්සේට පුද සත්කාර කරපු දළදාව රැකි පරපුරේ සියලු දෙනාටත් දළදා හාමුදුරුවන් වහන්සේ රකින්න සියලුම
භික්ෂූන් වහන්සේලාගේ පිරිසට රාජ මහාමාත්‍යාදී සෑම සියලු දෙනාටම රාජ භෝජන පූජාවේ අනුහස් මහිමෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ පින හේතු වාසනා වේවා. හේතු වාසනා වීමෙන් ප්‍රාර්ථනා පුරන්නා වූ බෝධිකින් නිවන් පසක් කරගන්නට මේ රට ජාතිය ශාසනය වෙනුවෙන් අවසාන වශයෙන් මේ රටේ රාජ්‍ය පාලනය කළා වූද දසරාර්ණයේ පංචශීල ප්‍රතිපත්තිය උපෝසතය තුල කටයුතු කළ රාජධානී 10ක් පුරා පැවතා වූ සිංහල රාජාණ්ඩු පාලනයෙන් අනතුරුව නායක රන්සික රාජ පාලනය තුල කටයුතු කළ ඒ රාජවරු 4 දිනාටත් ඔවුන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් පසක් කරගන්නට පින් සිතුවිලි පහළවන්නට හේතු වේවා වාසනාව වේවා. සියලු දෙනාටමද දළදා හාමුදුරන් සඳහා බුද්ධ සත්කාර කළා සත්‍යයි නම් ඒ සියලු රජවරු දළදා වහන්සේ වෙනුවෙන් සත්‍යවාදී කටයුතු කළා නම් ඒ සියලු දෙනාටමද දළදා හාමුදුරුවෝ රැකගත්තා සත්‍යයි නම් මේ පින හේතුවය එතුමන් වහන්සේලාගේ දිව්‍ය ආත්මයට අනුමෝදන් වේවා. නිර්වාණය පිණිසම මේ පින හේතු වේවා. ශ්‍රී සිංහල දේශවර ලාකේශ්වර යුව රජතුමා තුළු දළදා හාමුදුරුවෝ ආරක්ෂා කළ සෑම සියලු දෙනාටමද මේ පින්බිම ආරක්ෂා කරන සෑම සියලු දෙනාටමද මේ පින් හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යෝද සියලු සත්පුරුෂයෝද සාම්පති මහා බ්‍රහ්ම රාජානන්ද සනත් කුමාර මහා බ්‍රහ්ම රාජානන්ද ගටිකාර මහා බ්‍රහ්ම රාජානන්ද මහා බ්‍රහ්ම රාජානන්ද සදාවාසී සියලු ආර්ය මහා බ්‍රහ්මයෝද සියලු අනාගාමී මහා බ්‍රහ්මයෝද සියලු අනාගාමී මහා බ්‍රහ්මයෝද බ්‍රහ්ම ලෝකවාසී සියලු ආර්ය බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂෝ බ්‍රහ්මයෝද සියලු සාධික සෞද්‍ය ලෝකවාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහා බෝසතාණන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග පාරමී පුරන්නා වූ මෛත්‍රී බුදුජානන් වහන්සේගේ ශාසනයේ භික්ෂු භාවයේ භික්ෂුණී භාවයේ උපාසක භාවයේ උපාසිකා භාවයේ ලබන්නා වූ පිරිස දනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භාවයේ භික්ෂුණී භාවයේ උපාසිකා භාවයේ ලබන්නට පාරමී පුරන්නා වූ පිරිස දහක් දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු තෙරිස් මහා දේව රජුන් වහන්සේලාගේ පිරිස දතරාස්ත්‍ර විරෝධ විරෝපාශවයි ශ්‍රවණම් වූ සතරවරන් දෙවි රජ දරුවන් වහන්සේලාගේ පිරිසද සූර්ය දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද උන්වහන්සේගේ පිරිසද චාන්ද්‍ර දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීත වලාහක උෂ්ණ වලාහක අබ් වලාහක වාත වලාහක වැස්ස වලාහක දෙවි රජුන් වහන්සේලාද උන්වහන්සේලාගේ පිරිසද මහාසේන දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද මහාසේන දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේගේ පිරිවර සේනාවද කළු දේවතා බණ්ඩාර දිව්‍ය රාජුත්තමයන් වහන්සේද උන්වහන්සේගේ පරිවාර සේනාවද මහා මහින්ද දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද කාල ගුණයට අධිග්‍රහිත පද්‍යුන්න දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද හෙන රාජ දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද පංචසික දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද ෛරාවණ දිව්‍ය රාජුත්තමයන්න් වහන්සේද විහාර මහා දේවී උත්තමායන් වහන්සේද සුවර්ණමාලී දෙවඟනද මණිමේකලා දෙවඟනද විසාකා දෙවඟනද කෝකනන්ද දෙවඟනද තුල්ල කෝකනන්ද දෙවඟනද මහා කාලනාග රාජාද මුචලින්ද නාග රාජාද මහා සුමන නාග රාජාද ජයසේන නාග රාජාද මණියාකිත නාග රාජාද නන්දෝපනන්ද නාග රාජාද ඒරපනන්ත නාග රාජාද වාසුදත්ත නාග රාජාද ඉන්ද නාගමානිකාදිරන්දිකා නාගමානිකාද ඇතුළු සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සේවය කරන කැපවෙන සියලුම දිව්‍ය බ්‍රහ්මනාග යක්ෂ කුම්භාණ්ඩ ගහන්ධර්ව අසුර ගම්භාණ්ඩ සීමාට බහුමාට භූමාට ආදී අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු සත්වයෝද ශ්‍රී විෂ්ණු කතරගම පොත්පලවන්න ගණපති විභීෂණ නාථ පත්තිනි සරස්වතී ලක්ෂ්මී කාලි දැඩි මුණ්ඩ කඩවර බණ්ඩාර කම්බාර සූරියන් දෙවල් ආදී දේවත්වයට පත් වූ යන්තාක් සත්වයෝ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දිවි කැප කළ ධාරිය බිඳුවක් හෝ කැප කළ මහා සංඝ රත්නයේ දරණ විදුවන්ද මොතොන් නිත්තන්ද හිමාලයේ වැඩසන්නා වූ සියලුම ඍෂිවරුන් අනන්ත සංසාරයේ පටන් මේ දක්වා ඉදිරියටත් අපට වචනයකින් සිතුවිලි මාත්‍රයකින් පවා උදව් උපකාර කරන කල්යාණ මිත්‍ර ශ්‍රී ආශිර්වාද කරන අනුශාසනා කරන පින්වන්ත භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලුම මනුෂ්‍ය ආත්ම භාවයන් ලබා දෙන සියලු සත්වයෝද අතීත සතර පටන් මිය පරලෝකියා වූ අපගේ ඥාති මිත්‍ර ආදීන්ද කල්යාණ මිත්‍ර ආදීන්ද පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ යම්තාක් සත්වයෝද අපාදිපාසි උපා බහුපා සකල විද සියලු සත්වයන්ද අපට යාපතක් කරන්නා වූ අයාපතක් කරන්නා වූ සත්වයෝද නිරේට අධිපති සියලුම යම රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සියලුම මිත්‍යා දෘෂ්ටික සත්‍යයන්ද
මේ විහාරාරාමයේ අධිග්‍රහිත දෙවියෝද මේ පින් අනුමෝදන්ව ජින ශාසනය රකිත්වා සබ්බේ සත්තාච සම්ජන්තා හිතාචායිතා මේ අනුමෝදන්තෝ ඉමං පුඤ්ඤන්තෝ බුද්ධන්ත අමතං පදං සියලු සත්වයෝද මාගේ හිත සත්වයෝද මධ්‍යස්ථ සත්වයෝද හිත සත්වයෝද මේ පින් අනුමෝදන්ව අමෝර්ථ පදය අවබෝධ කරත්වා ඉනමෝ ඥාතිනමෝතෝ සුඛිතා ඥාතයෝ ඉනමෝ ඥාතිනමෝතෝ සුඛිතා ඥාතයෝ ඉනමෝ ඥාතිනමෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ කෝටි ලක්ෂයක් සක්වල සියලු ආරයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ নমස්කාරය පිළිගන්නාසේක්වා 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 කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යෝද සියලු සත්පුරුෂයෝද මේ පින අනුමෝදන්නෙත්වා 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 සක්‍ර දිව්‍ය රාජතුමයාණන් වහන්සේ මේ පින අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා සතරවරන් දෙවි රජ දරුවනි මේ පින අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අප සෑම සියලු දෙනාගේම මාගේ ඇතුළු මේ පැමිණ සිටින සියලු දෙනාගේම ආත්මීය වශයෙන් ආශිර්වාද කිරීමට කටයුතු කරන්නා වූ යහපතට හිත සුව පිණිස කැමැති කටයුතු කරන තිසරණයට මඟ කියන ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට මේ පින අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන්නෙත්වා සතුටු සිතින් අනුමෝදන් මේ සසර කතරින් එතර වෙන්නට මං කියා දෙමි ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට සිතවිලි ප්‍රාර්ථනා පූර්ණත්වයට පැමිණෙත්වා සාදු 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 Siri Dalaga TV